හෙල්ලෝ ගයිස් කොහොමද ඔයාලට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා තාරකයන් තාරකා YouTube channel එකට. ඔන්න ගයිස් අපිට නිවාඩු නිසා අපි හිතුවා අපිට ළඟම තියෙන සුවෝන් කියන නගරේ චුට්ටක් එක්ස්ප්ලෝර් කරන්න. සුවෝන් නගරේ ගිහම අපිට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ ළඟදී දාපු ස්ටාර්ෆීල්ඩ් ලයිබ්‍රරි එකේ තියෙන ස්ටාර්ෆීල්ඩ් shopping mall එක. අපි හිතුවා ඉස්සෙල්ලාම ඒකට ගිහිල්ලා ඒකේ පොඩි shopping පාරක් දාන ගමන් චුට්ටක් ඔයාලට වටපිට පෙන්නලා ඒක මං ගයිස් අපි මෙහි ලක්සරි හොටෙල් එකක් බුක් කරා. අද ඒකේ නයිට් එකේ ඉඳලා හෙට අපි යනවා. එහෙනම් ගයිස් දිගටම එකතු වෙලා ඉන්න. අද අපි බලමු කොහොමද ස්ටාර්ෆීල්ඩ් ලයිබ්‍රරි එක මොකද වෙන්නේ කියලා. ආඩ මොකද දෙන්නේ? මට හිතාගන්න බෑ මම නිකන් අර පිස්සු වගේ මේක දැක්කම මේක මට හිතෙන්නේ අපේ හැව්ලොක් සිටි මෝල් එකේ තියෙන්නේ. ඒක මේකේ චූටි කැලක් කියලා බ්‍රාන්ච් එකක් වගේ. ඔව් ගයිස් මේක මාර වැඩි උස නැහැ. සාමාන්‍ය තට්ටු 10ක් 12ක් විතර වගේ තියෙන. ඒනට මාරම පල්ලයි මේ shopping mall එක. මාරම දිගයි. දිගයි. ලොක් ගොඩාක් ඉඩ තියෙනවා. බල ලස්සන මේ Starbucks එකකුත් තියෙනවා අපේ පිටිපස්සේ. එහෙනම් ගයිස් අපි ලයිබ්‍රරි එක හොයාගෙන යන්නේ. ඒ අතරතුරේ තියෙන ලස්සන දේවල් ඔයාලට පෙන්නන්න. අපේ S2 කැම් එකක් හයි කරගන්න තිබ්බනම් හොඳයි කියලා මට හිතෙනවා. මේ සේරම ඔයාලට පෙන්නන්න තිබ්බනම් කියලා හිතෙනවා. ඇත්තටම මාරම ලස්සනයි. ගයිස් මම නම් එකපාරක් ආවා මේක ඕපන් කරලා සති දෙකකට විතර පස්සේ මම මේකට ආවා. මේ මගේ වීඩියෝ එකක් තියෙනවා කලින් මේ පොදු මේතන ලයිබ්‍රරි කියලා. ඔයාලට පුළුවන් එකත් ගිහිල්ලා වෙනම් බලන්න. ගයිස් අපි දැන් ඉන්නේ 6th ෆ්ලෝර් එකේ. මේකේ නම ඇවිල්ලා මේ බලන්න ඉටෝපියා මේකේ තියෙන්නේ ගයිස් ඔක්කොම මේ රෙස්ටොරන්ට් තියෙන්නේ. ඉතින් එක එක රටවල් වල එක එක කල්චර්ස් වල වගේම කොරියන් කෑමත් ගොඩක් ගන්න තියෙනවා. බර්ගර්ස් වල ඉඳලා පිපිම්බප් වල ඉඳලා ලාමියොන් වල ඉඳලා ගොඩක් දේවල් තියෙනවා ගයිස්. ගොඩක් සෙනගක් ඉන්නවා. කොහොමත් හැම shopping mall එකම මේ ටික බිසීනි ගොඩක්නේ. හැම එකකම 20කට වගේ ඉන්නවා queue එක හැදිලා. ඔව් queue එකෙත් ඉන්න ඕනි. අපිට නම් තාම එච්චර ලොකු බඩගින්නක් නැති නිසා අපි හිතුවා කොෆි එකක්වත් ගන්න කියලා. මොනවද ගන්නේ? ඒක වර්ග වලින් තියෙනවා guys. potato bread, masala, egg pastry එක සීනි රහයි ගන්න. මේක එපා. මේ ටිකේ සෙට් උන්නේ අර පැත්තෙන් බලන්න. මට අනියන් බ්‍රෙඩ් එකකට පොඩ්ඩක් ආසාවක්. ඔව් අනියන් බ්‍රෙඩ් එක මේකද? ඒක. එහෙනම් මම ගත්තා. මේක? ඔව් ලස්සනයි. අනියන් බ්‍රෙඩ් එක. මේ ගන්නවා. මේ මාචා කන්න ආසයි කියලා කිව්ව නේද? ඔයාලා කැමති එකක් ගන්න. බෑ දැන් ඔයා කැමති එකක් ගන්න. මේක කෝන් රස එන්නේ. අරක චොක්ලට් රස එන්නේ. චොක්ලට් ක්‍රෝචි. මේක කෝන්. මාචා ක්‍රෝචි. ඔයාලා මෙතන හිටියනම් ගන්න මේ කෝන්ද චොක්ලට්ද? කමෙන්ට් එකක් දාන්න. මොනවද? මම නම් ගයිස් අපේ තාරකා ආස එක තමයි අරගන්නේ. මට පොඩ්ඩක් චොක්ලට් එකකට ආස හිතුණා. දැන් ඇති වගේ ටිකක් බරයි මේක. එම්බා. ඇදිරි අපේ දෙනට කන්න පුළුවන් ඒවනේ ගන්න ඕනේ. මේ සෝල්ට් බන් එකක්ද? ඕනේ. අන්න ඒකනොත් එකක් ගන්න. මම ආසයි ඒවට. මේ ආසයිලු තාරකා ආසයිලු සෝල්ට් බන් එකට. let's try. මේකද නම්බර? ගන්න ගයිස් ලස්සන පැක් එකක දාලා දුන්නා නිකන් අපි. තව දෙකක් තියෙනවා මේ වගේ. ඇක්චුලි ඇමරිකන් කොඩිය ගන්න. Wow. හරිම neat and ගයිස් මේකට ආවොතින් අපිට මේ වගේ ඇඩ්වෙන්චර් මේ එක්ස්පීරියන්ස් එක ගන්නත් පුළුවන්. අර වගේ යන්න පුළුවන්. ඉතින් මේවා උඩ මේ ඇවිදින්න පුළුවන්. ස්ලයිඩර්ස් තියෙනවා ඉස්සල යන්න. ඊට අතන තියෙන ලොකු ඔන්චිල්ලාවක් ඒකේ වටේටම කරකවන. අර ඒ එක්ස්පීරියන්ස් එක ගන්නත් පුළුවන්. කොරියාවේ ඉන්න කවුරු හරි ඉන්නවනම් මෙතනට ආවිල්ලා try කරලා බලන්න. ඔන්න ගයිස් අපිට මේ ස්ටාර්ෆීල්ඩ් ලයිබ්‍රරි එක හම්බුණා. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු
තාරකාගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කොහොමද කියලා ලයිබ්‍රරි එක ගැන. wow මේක ඇත්තටම පිස්සුවක්. ගොඩාක් ෆොරිනර්ස්ලා පිස්සු හැදලා ඉන්නේ කොරියාවේ වැඩ කරන. ඊපස්සේ කොරියාවට ටුවර්ස් ඇවිල්ලා ඉන්න. කොරියාවේ ට්‍රැවල් කරන ගොඩාක් කට්ටිය ෆොරිනර්ස්ලා සෑහෙන්න ඉන්න කොරියන්ස්ලාට වැඩිය. මෙතන ඉඳලා තට්ටු 4ක් යනකම් 1 2 3යි 4ක් යනකම් මේ ලයිබ්‍රරි එක තියෙනවා guys. මාරම ලස්සනයි, මාරම ඩිසයින් එක. මොකද දෙන්නේ? මට තාම හිතා ගන්න බෑ. මං හිතනවා මට කියන්න දෙයක් නෑ, වචන නෑ. guys අපි දැන් හොටෙල් එකට යන ගමන් ඉන්නේ. වහිනවා හොඳටම කිකිව හොයාගන්න කලින් මේ පාරේ මේ වාහනෙන් යන පාරේ අපි දෙන්න පයින් ගියා. මේ වගේම වැස්ස දවසක අපි මේ කාය එකක් හොයන්න මේ පැතරත් ආව ගයිස්. එකපාරක් පයින් වැස්ස දවසක කුඩේ එකක් දෙමි හරි සතුටුයි. දැන් අපි මේ කාය එකක් හොයාගෙන මේ වැස්ස දවසක අපේ කිකිත් එක්ක අපි සැපට යනවා. wow. හරිම ලක්ෂරි guys. අපි මෙහෙම්මම මේ room tour එක ගමු. ඔව් අපි room tour එක පෙන්නන්නම් ඔයාලට. මේ විදිහට ආවම අපිට මේ ලොකු TV එකක් දීලා තිනවා guys. ඒක පොඩක් මේ මූව් කරන්න පුළුවන් විදිහට දීලා තින්නේ. ඊට පස්සේ මේ විදිහට ගත්තම අපිට ඩබල් බෙඩ් එක දීලා තිනවා. king size බෙඩ් එක. එක මක්ස් දීලා තියෙනවා. වෝටර් බොටල් දෙකක් දීලා තියෙනවා. පොඩි ෆ්‍රිජ් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ guys මේ නෝට්බුක් එකකුත් අපිට දීලා තියෙනවා යූස් කරන්න පුළුවන් විදියට. ඊට පස්සේ මේ වගේ පොඩි ටේබල් දෙකත් එක්ක TV එක. අපි යමු guys. අපි ආසම අපි මේක සිලෙක්ට් කරගන්න ආසම වෙච්ච මේ අපේ shower area එකට. මේ විදියට ලස්සන ලක්සරි bath tub එකක් දීලා තියෙනවා. ඊට පස්සේ වගේ ලස්සන මිර එකක් දීලා තියෙනවා. මේ වගේ ඉලෙක්ට්‍රික් කොමඩ් එකක් දීලා තියෙනවා. වෙන වෙනම තියෙන්නේ. මේ වගේ ෂවර් ඒරියා එකක් එක්ක දීලා තියෙනවා. ලස්සනයි guys. මාරම ක්ලීන් bath tub එක. හරිම ලස්සනයි. හරිම ක්ලීන්. බිම වුණා. guys අපි එන හෙට දවල් 12 වෙනකම් මේක ඉන්නවා. මේක පොඩි සිටි view එකක් තියෙන්නේ. අද වහිනවා හොඳටම. ඒක නිසා අපිට මේ එහෙම ලොකු බලාපොරොත්තු වෙන්නේ view එක මේ විදිහට තමයි තියෙන්නේ. අපි මේක සිලෙක්ට් කරගන්න හේතුව guys ටිකක් රිලැක්ස් එකේ ඉන්න. අපිට Netflix බලලා පැය ගාණක් අපි මහන්සිලා වැඩ කරලා දැන් අපේ ඇඟේ තියෙන ස්ට්‍රෙස් එක ඔක්කොම රිලීස් කරගෙන ආපහු back to track වෙන්න නේ. ඒක නිසා guys එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා. ඉස්සරහට විශේෂ දෙයක් තිබ්බොත් ඔයාලට පෙන්නන්න. good morning guys. මම යාළුවනේ අපි හොඳ රෙස්ට් එකක් ගත්තා. වැඩි වීඩියෝ කරන්න try කරේ නැහැ. මේ පුවතර රෙස්ට් එකේ ඉන්න ඕනේ නිසා. හොඳට නිදාගත්තා. හොඳට රිලැක්ස් එකේ හිටියා. හොඳට Netflix බැලුවා. ඔන්න යාළුවනේ දැන් අද අපි ගෙදර යන්න හදන්නේ. මේ අපි හිතුව රෙඩි වෙද එක අදත් පොඩ්ඩක් අවුල්. ඒක නිසා අපිට මේ වැස්ස එකත් හොඳයි කියලා හිතනවා. මේ අතරම අපි හරි කම්මැලි මේ පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්නමයි බලන්නේ. මොකද දැන් ආයෙ එක දිගටම මේ වැඩ කොට තියෙනවා කරගෙන යන්න දිගටම. ඒක නිසා guys එහෙනම් අපි ගෙදර යන්නේ. අලුත් විදිහේ vlogs ගොඩකින් හම්බෙමු guys ඉස්සරහට. හැමෝම පරිස්සමින් ඉන්න. අන්‍යෝ තරංගේ මොටිවේෂන් එකක් ලැබෙන්නේ. ඒක නිසා අමතක කරන්න එපා යාළුවනේ කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි තවත් vlog එකකින් හම්බෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. අන්‍යෝ තරංගේ